ආයුබෝවන් මම ආචාර්ය බණ්ඩාර නිකපෙටිය. මම ලංකාව පුරා දශක ගණනාවක් තිස්සේ දරුවන්ට ජාතික ඉතිහාසයත් ජාත්‍යන්තර ඉතිහාසයත් මේ රටේ අනාගත සංවර්ධනාත්මක පුරවැසියන් තැනීමේ කාර්ය සඳහා දායාද කරමින් සිටින ගුරුවරයෙක්. HFM ආදර්ශ ගුවන්විදුලිය සමග එකතු වෙලා සමස්ත ශ්‍රී ලංකා වාසී දරු පරපුරට ඉතිහාසයේ ඔන්ලයින් පාඨමාලා ජාලයක් අපි ආරම්භ කරමින් සිටිනවා. මේ පාඨමාලා ජාලයේ 10 ශ්‍රේණියේ දරුවන් සඳහා අපි ඉතිහාසයේ ඔන්ලයින් පාඨමාලාවක් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටින අතරේ තමයි මම HFM ආදර්ශ ගුවන්විදුලි පරිශ්‍රයේ ඉඳගෙන ඔබට මේ ආමන්ත්‍රණය කරන්නේ. ආදරණීය දූපතුනි, සමස්ත ශ්‍රී ලංකා පුරා විසිරී සිටින ආදරණීය මව්වරුනි, පියවරුනි, ඔබේ දරුවන් වෙනුවෙන් 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබේ දරුවන් වෙනුවෙන් මාස 6ක ඉතිහාසයේ කඩිනම් පාඨමාලාවක් අපි ආරම්භ කිරීමට සූදානම් සියලු කටයුතු සංවිධානය කරමින් ඉන්නවා. එළඹෙන ජූලි මාසයේ 7 වන සඳුදා සවස් 6ට සවස් 6 සිට 8:30 දක්වා මේ පාඨමාලාව අපි පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. 2025 වසරේ දෙසැම්බර් වන විට 10 ශ්‍රේණියට නියමිත විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා අපට ඉතිරිව තියෙන්නේ මාස 6ක කාලයක්. ඉතින් මේ මාස 6ක කාලය ප්‍රඥා පාරමිතාවක් විදිහට තමයි මම ඔබේ දරුවන් වෙනුවෙන් මේ ඉතිහාසය දැනුම දායාද කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔන්ලයින් පාඨමාලාවක්නේ. ඒ නිසා අපි පන්ති ගාස්තුවක් පාඨමාලා ගාස්තුවක් අය කරනවා. හැබැයි මේ පාඨමාලා ගාස්තුව සුවිශේෂයි. මාස 6 සඳහාම අපි රුපියල් 2000ක් වැනි නාමික ගාස්තුවක් තමයි අය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ආදරණීය අම්මලා, ආදරණීය පියවරු, අපේ අප්පච්චිලා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට නොමිදිනා දුක් විඳිනවා, අපමණ වෙහෙසෙනවා. ඒක මම ඉතා හොඳින් දන්නවා. ඒ නිසා ඔබේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ඔබ ගන්න උත්සාහයට ශක්තියක් වන්නට තමයි අපි මාස 6 සඳහාම රුපියල් 2000ක් වෙන නාමික ගාස්තුවක් යටතේ මේ පාඨමාලාව ප්‍රඥා පාරමිතාවක් විදිහට දායාද කරන්නට තීරණය කළේ. ඉතින් එළඹෙන ජූලි මාසයේ 7 වෙනි සඳුදා හවස 6ට මේ පාඨමාලාව ආරම්භ කරනවා. ඔබෙන් කිසිදු මුදලක් 7 වෙනි සඳුදා දිනේදී අපි අය කරන්නේ නැහැ. ඒ නිසා මම ඉතා ආදරෙන් සෙනෙහසෙන් සමස්ත ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින අපේ රත්තරන් දූරට පුතාලට ආරාධනා කරනවා. එන්න ආචාර්ය බණ්ඩාර නිකපිටිය සමග අත්වැල් බැඳ ගන්න. ජාතික ජාත්‍යන්තර ඉතිහාසයෙන් අපි පොහොසත් වෙමු. 10 විෂය නිර්දේශය, ඒ වගේම සිතියම් අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සැපයීම, මේ සියල්ල සමගින් 10 ඉතිහාසයේ විෂය නිර්දේශය දැනුමෙන් සන්නද්ධ වෙලා අපි එළඹෙන ජනවාරියේ පියවර තබමු 11 විෂය නිර්දේශයට. මට අවසර දෙන්න ඔබට ඊ පාස් එකක් තරන්න. ඔබට ඊ පාස් එකක් තරනවා ඒකාන්තයි, සත්‍යයි, තීන්දුවයි, නිවරණයි, කැපයි. චිරංජයතු ආවඩ අයුරක්කන්තු ආවඩා.